ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ගෙන අලුත්ම විස්තරයයි මේ. ඉතාලි ලයිෂන් එක ඕකේ. ඉතින් ඔබ සම සාදරයෙන් පිළිගන්නවා සිලෝන් ජයා YouTube එක තුලින් නවතුම විස්තර සමගින්. මේ විස්තරය අහන ගමන් අපිට පොඩි සපෝට් එකක් දීගෙන යන්න subscribe එකක් දාලා like එකක් දාලා comment එකක් දාලා අපිව දිරි ගන්නන්න ඔබට නවතුම විස්තර ගේන්න. වැඩි විස්තර ආටෝපනය අපි යන් එහෙනම් මේ ලයිෂන් එක සම්බන්ධ විස්තර ටික මෙන්න මේකයි විස්තරය. ඉතාලියේ තියෙන තානාධිපති කාර්යාලය කියලා තියෙන්නේ මෙන්න මේ විස්තර ටික. මම ඔබට ඒක සැකවින් සඳහන් කරන්න. 2025 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා රජය ගිවිසුම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර විධිවිධාන සම්පූර්ණ කළ අතර ඒ අනුව ගිවිසුම බලාත්මක කිරීමේ විධිවිධානට අනුකූලව ගිවිසුම 2026 අප්‍රේල් 10 වෙනි දින සිකුරාදා දින සිට බලාත්මක වනු ඇත. එයින් අදහස් වන්නේ අප්‍රේල් 10 වෙනිදා ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන් අපිට ලයිසන් එක හදාගන්න ලෑස්ති වෙන්න එහෙනම්. ඉතාලියේ තියෙන ශ්‍රී ලංකා එම්බසියෙන් තවත් මෙන්න මේ විදිහට කියනවා. මහජනතාවගේ අයිතිපත් සැකසීම කාර්යක්ෂමව සිදු කිරීම අපගේ ප්‍රමුඛතාවයි. එබැවින් මේ සඳහා සෑම දිනකම තානාධිපති කාර්යාලයේ විශේෂ කවුන්ටරයක් මහජනතාවට සේවා ලබා ගැනීම සඳහා විවෘතව පවතිනු ඇති අතර මේ සඳහා සෑම බ්‍රහස්පතින්දා දිනකම තානාධිපති කාර්යාලයේ පැමිණෙන කවුරුන්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ. එයින් අදහස් වන්නේ බ්‍රහස්පතින්දා දවසේ ඔබට විශේෂ සැලකිල්ලක් ලබා දෙන බවයි. අනිකුත් සෑම දවසකම කවුන්ටරයේ විවෘතව ඇති නමුත් බ්‍රහස්පතින්දා දවසේ යනවා නම් තමයි වඩාත්ම හොඳ. ඔවුන්ගේ සහ ඔබගේ පහසුව සඳහා ඔවුන් තවත් කරුණක් ඉදිරිපත් කරනු ලබනවා. රියදුල් බලපත්‍රලාභියාම පෞද්ගලිකව සේවා ලබා ගැනීමට පැමිණ යුතු අතර දෙවන පාර්ශ්වයේ ඇදුම්පත් බාර ගනු නොලැබේ. අදාළ ගාස්තුව යූරෝ 105ක් මුදලින් හෝ කාඩ්පත මගින් ගෙවිය හැකි වේ. ඔවුන් සඳහන් කරන සුදුසුකම් වෙන්නේ මෙම ගිවිසුමේ නියමයන්ට අනුකූලව බලාත්මක වන විට 2026 අප්‍රේල් 10 වන දිනට සහ ඇදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේදී වසර 6කට අඩු කාලයක් ඉතාලියේ නීත්‍යානුකූලව පදිංචිව සිටින පුද්ගලයන් පමණක් මෙම පරිවර්තනය සඳහා සුදුසුකම් ලබන බවයි. ඒ කියන්නේ 2026 අප්‍රේල් 10 වන දින වන විට ඉතාලියේ පදිංචි වෙලා අවුරුදු 6කට නොවැඩිය යුතුයි. ඒ කියන්නේ රෙසිඩන්ස් අවුරුදු 6කට නොවැඩි පුද්ගලයන්ට පමණයි මේ ලයිසන් එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. තානාධිපති කාර්යාලය සඳහන් කරන පරිදි ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මෙසේය. ශ්‍රී ලංකාවේ මුල් වළංගු විදේශ ගමන් බලපත්‍රය සහ 2, 3, 4 සහ 5 පිටුවල පිටපත් 2 ශ්‍රී ලංකාවේ මුල් වළංගු රියදුරු බලපත්‍රය සහ විශාල කරන ලද ඡායාරූප පිටපත් 2ක් රියදුරු බලපත්‍රයේ ඉදිරිපස සහ පිටුපස එකම පිටුවේ පිටපත් කළ යුතුයි කියලා ඔයගොල්ලෝ සඳහන් කරනවා. 3 මුල් වළංගු ඉතාලියේ පදිංචි බලපත්‍රය සහ එහි පිටපතක් ඉදිරිපත් කළ යුතු බව උන් සඳහන් කරනවා. මොකටත් හොඳයි කොකටත් හොඳයි කියලා අරන් යන්න උපැන්න සහතිකයේ පිටපත් දෙකක් සහ ඩෙන්ටි කාඩ් එක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඩෙන්ටි කාඩ් එකේ පිටපත් දෙකක්ද රැගෙන යන්න කොකටත් හොඳයි ඒක. එහෙනම් මේ වගේ ලස්සන සහ වටිනා තොරතුරු රැගෙන එන්නම්. එතෙක් ඔබට ජය වේවා සිලෝන් ජයා YouTube තුලින් ජයෙන් ජයම වේවා. නැවතත් හමු වෙමු.